හායි අද අපි කතා කරමු ගොඩාක් අය හොයන ගොඩාක් අය දැනගන්න ආසාවෙන් ඉන්න ජර්නල් කියන්නේ මොකක්ද කියලා පර්සනල් ජර්නල් ගැන. ඉතින් මං අර ඊපරද මගේ වීඩියෝ එකක් තිබුණානේ මම ලියනවා. එතකොට වීඩියෝ එකක් ස්ටෝරිස් වල තිබ්බ මං හිතන්නේ මේ ඉතින් මගේ යාළුවෙක් එක්කෙනෙක් ඇහුවා මේ කොහොමද මේ ජර්නල් කරන්නේ කොහොමද ස්ටාර්ට් කරන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මට ඒ ෆීලිං එක හොඳට තේරෙනවා. මොකද දැන් අවුරුදු දෙකක විතර ඉඳන් වගේ මමත් හොයනවා කොහොමද මේ ජර්නල් කරන්න කියලා. මම ඉස්සරදම්ම මේ ඩයරි ලියනවා. ඩයරි එකක් මේන්ටේන් කරා චුට්ට ඩේලි දේවල් ලියන්න. නමුත් මම හිතන්නේ බබල් ලැබුණත් එක්ක වගේ කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් ජර්නල් කරන්න ටයිම් තිබුණා නම් ලොකු දෙයක්. ඉතින් මම හිතනවා දැන් ඒකට කාලය එළඹිලා තිනවා සහ අපි කාලය හොයාගන්න ඕන දෙයක් තමයි ජර්නල් කියලා කියන්නේ. මම කියන්නම් ඇයි කියලා. ඉතින් අපි කොටස් කීපයක් යටතේ කතා කරමු ජර්නල් ගැන. පළවෙනියට මම කියන්නම් මොකද්ද මේ ජර්නල් එකක් කියලා කියන්නේ කියලා. ජර්නල් ගත්තාම ජර්නල් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි personal journal, scholarly journal and business journal. අපි මේකෙන් අද කතා කරන්නේ personal journal ගැන. අද කියන්නේ අපි කතා කරන්නේ කවදාවත් scholarly journal ගැනයි business journal ගැනයි ඒවා අපිට අදාළ නැති නිසා. ඉතින් අපි අද කතා කරනවා personal journal එකක් කියන්නේ මොකද්ද? ඇයි අපි එහෙම එකක් මේන්ටේන් කරන්න ඕනේ? ඒක මේන්ටේන් කරන්නේ කොහොමද? අපි ඒක ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඕගොල්ලන් දැකලා තියෙනවද අපේ අම්මලා තාත්තලා අපේ අම්මලා විශේෂයෙන්ම තාත්තලට වඩා අම්මලා මේ ඉස්සර කැලෙන්ඩර් එකේ ඩේට්ස් වලට එක එක දේවල් ලියනවා. ආවල් දවසේ ක්ලිනික් එක මේ දවසේ මේක සමීති මොන හරි තියෙනවා එහෙම දැකලා තියෙනවනේ. ඉතින් ඒකත් ඒ කාලේ හැටියට ජර්නලින් සිස්ටම් එකක් තමයි මම හිතන්නේ. දේවල් මතක තියාගන්න. ඉතින් ජර්නල් එකක් කියලා කියන්නේ අපේ පෞද්ගලික ජීවිතේ. ඇත්තටම දැන් අද කාලේ ජර්නල් එකක් ගත්තත් සම්පූර්ණයෙන්ම අපිව තමයි එකෙන් කියවෙන්නේ. ඉතින් අපේ personal feelings, අපේ experiences, අපි ළඟට ගන්න අපේ තියෙන targets, අපි achieve කරන්නේ කොහොමද? අපි වැරදි දේවල් තියෙනවා නම් අපි තුල ඒව හදාගන්නේ කොහොමද? තව හොඳ දේවල් අපේ ජීවිතේට එකතු කරගන්න කොහොමද? මේ හැම දෙයක්ම අපිට ජර්නල් එකකට ඇතුල් කරගන්න පුළුවන්. ඉතින් මේ ජර්නල් ගැන ගොඩක් දුරට ස්ටඩි කරන්නේ, ඒව ගැන හොයාගෙන තියෙන්නේ එක්තරා ක්‍රමවේදයක් අනුගමනය කරන පුද්ගලයන්. ඉතින් ඕගොල්ලන් අහලා තියෙනවද දන්නේ නැහැ law of attraction කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ ආකර්ෂණ නීතිය. මම මේක සමහර තැන්වලදී බොහොම සුළුවෙන් කතා කරලා තියෙනවා. මම හිතන්නේ මම ලියපු සමහර දේවල් වලදී. හැබැයි ගොඩක් අඩුවෙන්. මොකද මම තාම මේක ෆලෝ කරගෙන ඉගෙන ගනිමින් යනවා. තාම මේ ගැන කතා කරන්න සුසු මට්ටමකට ඇවිත් නැහැ. හැබැයි ජර්නල් කියන එක දැන් අවුරුදු ගානක් තිස්සේ හොයනවා කොහොමද කරන්නේ කියලා. සහ ඒකට දීපු ස්ටාර්ට් එකත් එක්ක මම හිතනවා ජර්නල් ගැන මට කතා කරන්න පුළුවන් කියලා. ඉතින් මේ law of attraction එකත් එක්ක තමයි ජර්නල් ගොඩාක්ම ජනප්‍රිය වෙන්නේ අද ලෝකේ. ඉතින් ජර්නල් කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් ඒක හරියටම ඔයාගේ ඩයරි එක වගේ තමයි. ඒක ඔයාගේ ඩයරි එක. ඒක ඔයාගේ personal ඩයරි එක. ඒකේ ඔයා හැම දෙයක්ම ලියනවා. ඔයාට අමතක වෙන්න පුළුවන් දේවල්, ඔයාට මතක තියාගන්න ඕන දේවල්, ඔයා වෙන්න ඕනේ කවුද, ඔයාගෙන් අයින් කරගන්න ඕනේ මොනවද, ඔයාගෙන් ඈත් වෙන්න ඕන දේවල් මොනවද, හැම දෙයක්ම ඔයාට ඒකේ සටහන් කරගන්න පුළුවන් සහ දිගට මේක ෆලෝ අප් කරන්න පුළුවන්. ඒ දේවල් කන්ටිනියස්ලි ඔයාගෙන් වෙනවද නැද්ද කියලා චෙක් කරනත් ඒක කතා කරමු. මේකේ ඉන්ට්‍රස්ටිංම පාර්ට් එකට. ඒක තමයි අපි ජර්නල් එකක් කොහොමද හදාගන්නේ. ජර්නල් එකක් හදාගන්න ඔයාට බැරි නම් ඔයාට හිතනවා නම් මම මේක හදාගන්න ගියොත් නම් වැඩේ හරියන්නේ නැහැ කියලා එහෙම අයට ජර්නල් ගන්න තියෙනවා. දැන් ඔයගොල්ලන් දැකලා සමහරට ඔක හොයන කට්ටිය ඉන්නවා නම් ජර්නල් දැන් විකුණන්න තියෙනවා. හැබැයි ඒවා ටිකක් මට හිතෙනවා little bit expensive. bit නෙමෙයි අතරම too much expensive සමහර ඒවා. හැබැයි ඒක හරි organized විදිහට තියෙනවා. ඒකේ අපි අමුතුවෙන් මුකුත් සටහන් කරන්න නැත්නම් අපිට සමහරවිට පොත ගත්තාම මතකත් නැහැනේ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මේ පොතේ හැමදේම තියෙනවා. අපි ලියන්න ඕනේ මාසෙන් මාසෙ මොනවද කියන එක ඒකේ තියෙනවා. හැබැයි ඉස්සෙල්ලාම පටන් ගන්නකොට මම රෙකමන්ඩ් කරනවා එහෙම ගාණක් වේදම් කරනවට වඩා කුංචි පොතක් අරගෙන ඔයාම ඔයාගේ ජර්නල් එක හදාගන්න කියලා. පළවෙනි පාරනේ ඔයා ජර්නල් එකක් කරන්න යන්නේ. එතකොට ඔයාම ඔයාගේ ජර්නල් එක හදාගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද මගේ ජර්නල් එක හැදුවේ කියලා. මේ තියෙන්නේ මගේ ජර්නල් එක. මේක මම හිතන්නේ පිටු 180 ඒ වගේ පොතක්. පොඩි පොතක්. ඉතින් මම ගොඩක් කල්පනා කරා කොහොමද ජර්නල් එකක් හදාගන්නේ, කොහොමද මේක ස්ටාර්ට් එක ගන්න එහෙම කියලා.
අන්තිමේදී බැරිම තැන මට මේක මුකුත්ම වෙන්නේ නැති නිසා මම හිතුවා මොනවා හරි කරනවා කියලා. ඉතින් මම ලොකු පොතක් හෙව්ව ගන්න මීට වඩා පිටු 200ක විතර වගේ. ඒ මට හම්බුනේ නැහැ. මම යන පාරේ අතරම තිබුණු බුක් ෂොප් වල තිබුණේ නැහැ. ඒ නිසා මම හිතාගත්තා නෑ මම මේක ගන්නවා කියලා. මම මේක මේ ෆුඩ් සිටි එකෙන් ගත්තේ මම හිතන්නේ මට මතක විදියට. ඉතින් ඒකේ මට මේ ගන්න අත ගියපු එකම හේතුව තමයි මෙන්න මේ find your fire කියන wording එක. find your fire. ඉතින් මේ මම ඉන්සයිට් අරගෙන ඒක ඉතුරු කළා එතනින් කපලා වටේට විතරයි කවර් එක දාලා තියෙන්නේ. ඉතින් කවර් එක ඕගොල්ලන් ඉන්ටරෙස්ටිං විදිහට කැමති විදිහට ඔයගොල්ලන් මේ පොත ගන්න අතට ගන්න ආසෙ හිතන විදිහට ළමයින්ට එහෙම හොරෙන් අරගෙන දුවන්න ආසෙ හිතන තියෙන මගේ බබාලා ටික මේක ගන්න හෙන try එකක් දෙනවා අම්මා what is that thing මේක හදන්න හරි සරල ක්‍රම ටිකක් තමයි මම පාවිච්චි කරේ මොකද මේක ඉක්මනට හදාගන්න මේක ඉක්මනට පාවිච්චි කරන්නත් මට අවශ්‍යතාවය තිබුණා ඒ නිසා අපි වැඩි කතා කරන්න නැතුව පොත ඇතුළට යන්න ඉතින් පොත පටන් ගන්නකොට ඕනම පොතක් අපි ආසයිනේ කියවන පොතක් වුණත් ඉන්ටරෙස්ටිං විදිහට පටන් ගන්නකොට එතකොට දැන් මේක ජර්නල් එකක්නේ අපි කතා කරමු මම ඉන්න ඒජ් එකේදී කියන්නේ 30 plus නම් 30 plus කෙනෙක් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මේක ටාගට්ස් වලට ටාගට්ස් අචීව්මන්ට්ස් ඒ වගේ දේවල් වලට නැත්නම් මෙමරිස් වලට එක්ස්පීරියන්ස් වලට ඒ වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඊට වඩා අඩු වයසක කෙනෙක් නම් ඒත් ගොඩක් දුරට law of attraction journal සම්බන්ධ උනන්දුවක් තියෙන්නේ targets achieve කරන්න ඒ වගේම achievements වලට යන්න බලාගෙන ඉන්න අය ඉතින් ගොඩක් වෙලාට මේ කාන්තාවුනේ ඉතින් මේවා ඔය ලියන කරන වැඩව කරන්නේ ඒ නිසා මම ඒ තැන ඉඳලම කතා කරන්න හැබැයි සමහර පිරිමියත් මම දැකලා තියෙනවා මේවට හරි උනන්දුයි ඇත්තටම ගැහැණු පිරිමි කියලා ભેදයක් නැහැ උනන්දු වෙන්න මේව නරක දේවල් නෙමෙයි හරි ඉතින් මම අර කිව්වා වගේ පටන් ගන්න පළවෙනි පිටුව හරිම ඉන්ටරෙස්ටිං විදිහට පටන් ගන්න ඔයාව මොටිවේට් කරන විදිහට කෝඩ්ස් අරගෙන ඔයාලට පුළුවන් මේවා ඉන්ටර්නෙට් එකකින් print outs ගන්න නැත්නම් අතේ ලියන්න පුළුවන් ඔයාලට ලස්සන අත්අකුරු තියෙනවා නම් ඉතින් පොඩි පොඩි පින්තූර කපලා අලවන්න දැන් මගේ බබාලාගේ සමහර පොත් තියෙනවා ඒගොල්ලන් විසි කරලා දාන්න එහෙම පාවිච්චිට ගන්න නැති පොත් එහෙම අයින් කරන්න ගියොත් මම ඒවා අයින් කරන්නේ නැහැ මම ඒවායි ලස්සන පින්තූර තියෙන මට කොහොමද ඉස්සෙල්ලාම ලස්සන පින්තූර තියෙන පොත් පෙන්නන්න බෑ ඉතින් මේ මම ඒවා අරන් තියාගන්න මට ඕන වෙයි කියලා. ඉතින් දැන් මම ඒවා තමයි මේ කපලා අලවලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඊළඟ පිටුවේ මම කියන්නේ පටන් අරගත්තේ අර විදිහට. ඊට පස්සේ ඊළඟ පිටුවේ මම පුංචි දේවල් ටිකක් මම ආස කරන දේවල් ටිකක් මම ආදරය කරන දේවල් ටිකක් ලියලා තිනවා. ඇයි මම මේ ජර්නල් එක පටන් ගත්තේ කියලා මම මේක ලියලා තිනවා. මම මේක අනිවාර්යෙන් කන්ටිනියු කරන්න ඕනේ. ඇයි මම මේක කන්ටිනියු කරන්න ඕනේ කියලා මම මෙතන ලියලා තිනවා. ඉතින් ඊළඟ පිටුවේ මේක හරියට නිකන් පටුන වගේ එකක්. මේකේ තියෙන්නේ මම මේ ජර්නල් එකේ කවර් කරන්නේ මොන ටොපික්ස්ද කියලා. මම ඔයාලට උදාහරණ ටිකක් කියන්නම්. මම මේකේ ෆයිනෑන්ෂල් මේ ටාගට්ස් ලියනවා. ඉම්ප්‍රූව්මන්ට් මොන හරි වෙන්න තියෙනවද? ඒ දේවල් මම මේක ලියනවා. ඒ වගේම මට දැන් මගේ ටාගට්ස් විවිධාකාරයිනේ. දරුවන් සම්බන්ධව මට ටාගට් තියෙන්න පුළුවන්. මගේ පෞල් ජීවිත සම්බන්ධ ටාගට් තියෙන්න පුළුවන්. නැත්නම් මගේ ගෙදර පරිසරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ටාගට් කියන විවිධාකාරයි. ඉතින් ඒක ඔයාටයි මටයි විවිධාකාරයි වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒ විදිහට ඒවා කඩා ගන්න. මගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතින් මගේ ස්කින් කෙයාර්, නීට්නස් එක, එතකොට ආගම ධර්මයේ සම්බන්ධයෙන් ඒ වගේ ගොඩක් දේවල් මම මේකේ දාගෙන තියෙනවා පටුන හැටියට දාගෙන තියෙනවා. ඉතින් ඔයා කැමති විදිහට ඒකේ පටුන දාගන්න ගොඩක් සංකීර්ණ කරගන්න යන්න එපා මේ පටුන දාගන්න එක. මේ හිමුනොත් එහෙම වැඩේ අමාරුයි. ඔයාගේ ටාගට්ස් ඔයා සරලව කඩා ගන්න. නැත්නම් ඔයා මේ ජර්නල් එක පටන් ගන්න එකේ අරමුණ හොඳට අවබෝධ කරගෙන මේක සරල පටුනක් දාගන්න මේකට. ඊට පස්සේ මම ඊළඟ පිටුව වෙන් කරලා තිනවා special days to remember කියලා. Of course we can remember than male counterparts මේ ඔය පිරිමි අයට වඩා නම් අපිට හොඳට මතකයි දවස් ඉතින් ඒගොල්ලන්ට මතක නැත්තේ මේ just kidding. දැන් මම පටුන මෙතනින් දාගත්තානේ. ඒකේන එකින් එක මම මෙන්න මේ විදිහට අවශ්‍ය විදිහට කඩලා දාගෙන තියෙනවා මේ පොතේ හැමතැනම. ෆයිනෑන්ෂල් තමයි මගේ පළවෙනි එක. එතකොට ඊළඟ එක මම දාලා තියෙන්නේ kids කියලා. ඊට පස්සේ ඒක කොටුවක් හැටියට ඒ විදිහට මම කඩලා මේ මගේ ටාගට්ස් ටික දාගෙන ඒ අතරතුර මම අර සල්ලි වලට ගන්න ජර්නල් එකක් වගේම ලස්සන්ට පින්තූර අලවගෙන මේ මගේ හෙල්ත් කියන මේ කොටස ඉතින් හෙල්ත් එක මේ ගහ මම දාලා තියෙන මගේ හෙල්ත් එක ඒ විදිහට තියෙන්න ඕනේ කියන එක තමයි මම අදහස් කරලා තියෙන්නේ. හැබැයි සමහර ඒවා එහෙම කිසිම අදහසක් නැහැ. මට අහුවෙන පින්තූරේ ලස්සනයි කියලා හිතන එක මම අලවලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම අර පටුන
තැන් වලට කඩලා අරගෙන පින්තූරාල වල හදාගෙන තියෙනවා. ඉතින් ඔයාට තියෙන එතකොට දැන් මේ විදිහට පොත සම්පූර්ණ කරගන්න ඉස්සෙල්ලම. හරිද? කිසිම දෙයක් ලියන්න මුකුත් කරන්නේ නැතුව පොත සම්පූර්ණ කරගන්න. පොතේ ලියන්න ඕනේ ටික ලියන්න. නැත්නම් පැන්සලකින් කුරුටු ගාලා පොත මෙන්න මෙහිමයි එන්න ඕනේ කියලා ප්ලෑන් කරගන්න. ඊට පස්සේ ඔයා ලස්සන පින්තූරාල වල චුටි චුටි ආරම්භණන් එක එක ඒවා දාලා පොත ඩෙකොරේට් කරගන්න. මේකට වැඩි කාලයක් ගන්න එපා. ඔයා ටාගට් කරගන්න මෙන්න මේ කාලය ඇතුළත මම පොත හදනවා. මෙන්න මේ කාලය වෙනකොට මම මේක ස්ටාර්ට් කරනවා. මොකද දැන් අපි සාමාන්‍ය ජර්නල් එකක් ස්ටාර්ට් කරනවා. ඩයරියක් වුණා ස්ටාර්ට් කරන්නේ අවුරුද්දක මුල ඉඳලානේ. ඒකෝල දැන් අපි අවුරුද්දේ මාස 3ක් ඉදිරියට ඇවිත් තියෙනවා. හැබැයි ඒක කොයි වෙලාවකවත් මේ ජර්නල් එක ස්ටාර්ට් කරන්න කිසිම හානියක් නෙමෙයි. ඔයා අද හරි මේක ඔයා ජනවාරි 1 වෙනිදා ස්ටාර්ට් කරන්න හිතන් හිටපෙක අද ස්ටාර්ට් කරා කියලා කිසිම වැරද්දක් නැහැ. ස්ටාර්ට් කිරීමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඔයා අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ස්ටාර්ට් කරනවා කියලා ටාගට් එකක් තියාගත්තොත් නැත්නම් අප්‍රේල් 1 වෙනිදා වෙන්න ඕනේ නැහැ. අප්‍රේල් 10 වෙනිදා ඉඳලා මම මේක ස්ටාර්ට් කරනවා කියලා ටාගට් එකක් තියාගෙන ජර්නල් එක ඉස්සලා හදලා ඉවර කරගන්න. හරි. දැන් ඔන්න අපි ජර්නල් එක හදලා ඉවරයි. දැන් මේ පුංචි පොතක් නේ තියෙන්නේ. ඉතින් ඔයා බලනවා ඇති අවුරුද්දකටම අපි කොහොමද මේ පොත පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මම මේ පොත අවුරුද්දකටම නෙමෙයි ටාගට් කරලා තියෙන්නේ. මම මේ පොත මාස 4කට තමයි ටාගට් කරලා තියෙන්නේ. මාස 4කට තමයි මම මේ ජර්නල් එක ටාගට් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟ ජර්නල් එක මම එතකොට අප්‍රේල් මාසයේ මැද විතර වගේ පටන් ගන්නවා ඒක හදාගන්න. මම හිතන්නේ මම සල්ලි වලට ගන්නයි කියලා ජර්නල් එක. ඉතින් මම ඊළඟ ජර්නල් එක හදන්න මට දැන් මේ ජර්නල් එකත් එක්ක හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. දැන් මේකෙදි මට මෙන්න මෙතන මෙහෙම දෙයක් තිබුණා නම් හොඳයි මෙතන මේක මට මිස් වුණා කියලා වගේ හැඟීමක් ආපු දැන් එහෙම ආවෙ නැහැ ඇත්තටම. මම හිතනවා මට මේ ජර්නල් එක හොඳයි කියලා. නමුත් තව ඇඩිෂනල් දේවල් මට ඇඩ් කරගන්න පුළුවන් ඊළඟ ජර්නල් එකේදී. ඉතින් ඊළඟ ජර්නල් එකට මම හිතනවා මට අවුරුද්දටම හදාගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා. මොකද දැන් මට ජර්නල් එකට එච්චර ගැටලුවක් නැහැ නේ මට ටයිම් එක තියෙන නිසා. ඉතින් අපි ඊළඟ කාරණාවෙදි කතා කරමු වෙලාව අවම වශයෙන් තියෙන කෙනෙක්ට කොහොමද මේ ජර්නල් එක සම්පූර්ණ කරගෙන පාවිච්චි කරන්නේ සහ අවම වෙලාවකින් මේ ජර්නල් එක ඩේලි පරිහරණය කරන්නේ කොහොමද සහ ජර්නල් එකකින් ඔයාට වෙන්න ඕන දේවල් ඔයා ඉෂ්ට කරගන්නේ කොහොමද කියන එක අපි තව වීඩියෝ එකකින් කතා කරමු. නැත්නම් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඉතින් මේ ජර්නල් එකට අමතරව මම තව ජර්නල් එකක් පාවිච්චි කරනවා. මේක තවත් ජර්නල් එකක්. මේක වෙනස් ජර්නල් එකක්. මේකත් මොකක්ද කියලා අපි හිමිට කතා කරමු. මේක තමයි මම එදා වීඩියෝ එකේ ලියලා හිටියේ. ඉස්ලාම හැබැයි මේක බේසික් ජර්නල් එකක්. මේක ගැන ඉස්ලාම අපි කතා කරලා ඉවරයක් කළා. ඊට පස්සේ මේකට යමු. මේ වීඩියෝ එකේ ජර්නල් එක හදන විදිය ගැන මගෙන් කියවුන් නැති මොන හරි තියෙනවා නම් ඔයගොල්ලන් දැනගන්න මොන හරි තියෙනවා නම් ඒක කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරනකොට හැමදාත් එක්කම කතා කරමු.